අවස්ථාවකම වගේ කෑම කන්න තියෙන්නේ බුෆේ ක්‍රමයට. ඉතින් ලංකාවේ අපිට මේ බුෆේ ක්‍රමය ගැන එතික්ස් අඩුයි. ඒ කියන්නේ බුෆේ එකකදී නිවැරදිව හැසිරෙන්නේ කොහොමද කියලා හරියටම දන්න අය ඉතාම අඩුයි. මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හිතුවා බුෆේ එකකදී හැසිරෙන්න ඕනේ කොහොමද කියලා. බුෆේ එකකදී පිළිපදින්න ඕන පළමු නීතිය විදිහට මම නම් දකින්නේ Tamanගේ අවස්ථාව එනතෙක් ඉවසීමෙන් සිටීම. පොලිමේ ඉන්න පුරුද්දක් ලංකාවේට ඇත්තෙම නැති නිසා මේක හදාගන්න නම් ඉතාම අමාරු වේවි. කිසිම අවස්ථාවක Tamanට ඉස්සරහින් සිට කෙනාට ඉස්සරහා තියෙන කෑම එයාට කලින් බෙදා ගන්න යන්න එපා. ඔයාට ඉස්සරහින් ඉන්න කෙනා දැන් බෙදමින් ඉන්න ආහාර වර්ගය ඔයා බෙදාගන්නේ නැතිනම් ඒක එයාට බෙදා ගන්න ඉඩ දීලා ඔයා ඕවර්ටේක් කරලා ඉස්සරහින් තියෙන එක බෙදා ගන්න යන්න එපා කවදාවත්. ඒක බුෆේ එකදී ඉතාම අශෝභන සිද්ධියක්. හැබැයි ඉතින් වැඩිහිටියෙක්ට ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ට මුලින්ම අවස්ථාව දෙන එක වගේ මානසික දේවල් වලට මේ එතික්ස් ගාව ගන්න එපා. බුෆේ ලයින් එකකට ඇතුළු වුණාට පස්සේ එක එක්කෙනා එක්ක තියෙන කතා බහ සම්පූර්ණයෙන් නවත්වන්න. ඔයා කතා කරනකොට ඔයාගේ කටෙන් විසිවෙන කෙළබිලිති බුෆේ එකේ තියෙන ආහාර වලට වැටෙනවා. ඒක ඉතාම අප්‍රසන්න දෙයක්. සාමාන්‍යයෙන් බුෆේ එකක ආහාරයක් බෙදා ගන්න තියෙන හැන්දක් හෝ වෙනත් යම් උපකරණයක් තබන්න වෙනම තැනක් එම ආහාරයට ඉදිරියෙන් ඕ පැත්තකින් තියලා තියෙනවා. ඒ උපකරණයෙන් ආහාර බෙදාගෙන ඒක තිබුණු තැනම ආපහු තියන්න අමතක කරන්න එපා. මම බුෆේ වලදී අත්දැකලා තියෙනවා හැන්දකින් හොදි බෙදද්දී ඊට කලින් හොදි බෙදපු හැන්ද හොදි එක ඇතුලේ ගිලිලා තියෙනවා. යම්කිසි විදියකින් ඉස්සරහින් බෙදන්න යන කෙනා හැන්ද කෑම වාජනයේම තියලා ගියොත් ඔයත් ඒක එතනම තියලා යන්න එපා. ඔයා කෑම බෙදාගෙන හැන්ද තියන්න ඕන තැන තියලා යන්න. කිසිම අවස්ථාවක කිසිම කෑමක් අතින් බෙදා ගන්න එපා. ඒකට තියෙන උපකරණයෙන්ම පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් බුෆේ එකක් අස් කරන වෙලාවට මම දැකලා තියෙනවා හැම තැනකදීම ඊටාම විශාල කෑම ප්‍රමාණයක් අහක දමනවා. මේ වගේ කැතවැලි කරන්න එපා. Tamanට කන්න පුළුවන් ප්‍රමාණය විතරක් බෙදා ගන්න. අනික බුෆේ එකක කෑම වර්ග 20ක් තිබුණාට 20ම බෙදා ගන්න එපා. Taman ඊටාම කැමති කෑම වර්ග විතරක් Tamanට කන්න පුළුවන් ප්‍රමාණය බෙදා ගන්න. සමහරු මුලින් බත් ගොඩක් බෙදාගෙන ඊට ව්‍යංජන බෙදාගෙන යනකොට බුෆේ එක අවසානයේදී මූණ පේන්නේ නැතරමට ලොකු කන්දක් සෙට් වෙලා තියෙනවා. ඉතින් කන්න ගිහිල්ලා මේක කා ගන්න බැරුණාම ඊටු ටික විසි කරනවා. හැබැයි කවදාවත් අඩුවෙන් බෙදාගත්තත් කෑවා මදි කියලා කාප්පි විනාඩ අරගෙන ආයෙ බුෆේ එකට යන්න එපා. අඩුපාඩු බෙදා ගන්න කියලා. ඒක මහා විලි ලැජ්ජ නැති වැඩක්. ඒ වගේම ඉඳලා අතින් බුෆේ එකට යන්න එපා. හැබැයි ඉතින් ඩිසර්ට් ටේබල් එකේදී නම් අපිට මේ ගැටලුව නැහැ. ඩිසර්ට් වර්ග කීපයක් වුණත් කිහිප වාරයක් වුණත් බෙදාගෙන රස බලන්න පුළුවන්.